Start your degree with pending AL results with IIT. දිත්වා සුලිකුණාටුවත් සමග ඇති වුණු වැසි තත්ත්වය නිසා පොළව ජලයෙන් සම්තෘප්ත වී ඇති නිසා කුඩා වැස්සකදී පවා නැවතත් නායම් තත්ත්වයන් ඇති වෙන්න පුළුවන්. විශාල නායම් නොවන වුණත් කුඩා ප්‍රමාණයේ හෝ නායම් ඇති වෙනි තත්ත්වයක් ඊයේ මහනුවර හුන්නස්ගිරිය ප්‍රදේශයෙන් පවා වාර්තා වුණා. ඒ නිසා ඔබ කඳුකර ප්‍රදේශයක නම් ජීවත් වෙන්නේ ඔබට දැනෙනවා නම් දිය උල්පත් මතුවෙනවා, ගෙදර බිත්ති පුපුරලා තියෙනවා, පොළොව පැලිලා වගේ තත්ත්වයන් දැක ගැනීමට හැකි නම් වහාම ක්‍රියාත්මක වෙලා ඒ අනතුරු අඳුනාගෙන එම අනතුරු ස්ථානයෙන් ඉවත් වීමට කටයුතු කරන ලෙසටත් ඉල්ලා සිටිනවා. මේ වෙනකොට සාන සේවා මධ්‍යස්ථානවල පිරිස රැඳී සිටිනවා. සමහරලාට මේ නායම් සිදු වුණොත් හෝ යම්කිසි ගම් වතුර උදුරක් ඇතුනොත් ආයේ සාන සේවා මධ්‍යස්ථානවලට රැස් වෙන්න පුළුවන්. ඒ පිළිබඳ කෝ වගේ ආකාරයෙන්ද ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයකට පෙර පරිදිම ආපදා සුරක්ෂිත මධ්‍යස්ථාන වලින් මිනිස්සු ගම් වතුර බැස යාමත් සමග ඉවත් වෙලා තියෙනවා. නමුත් එවැනි තත්වයක් නැවත ඇති වුණොත් නැවත එම සුරක්ෂිත මධ්‍යස්ථාන වලට ජනතාවට පැමිණෙන්න පුළුවන්. ඕනෑම පැමිණෙන අවස්ථාවක එවැනි තත්වයක් සැලවූ වහාම ඒ පිළිබඳ ක්‍රියා කිරීමට සූදානම් සිටිනවා. ඒ වගේම මහවැලි ගඟේ උතුරු කඳුකර ප්‍රදේශවල තියෙන ජලාශ උතුරා යාම නිසා මහවැලි ගම් ද්‍රෝණියට ගම් වතුර අවදානමක Once you go Robiolac, there's just no turning back. Robiolac. අනතුරු ඇඟවීමක් සිදු කරා. විශේෂයෙන්ම කින්යා, මුතූර්, සේරුවිල, වැලිකන්ද, ලංකාපුර, තමන්කඩුව, දිඹුලාගල ප්‍රදේශවලට ප්‍රදේශවල මහවැලි ගඟට අයත් ගඟ ආශ්‍රිත පහත් බිම්වලට මෙම ගම් වතුර තත්ත්වය බලපෑමට ඉඩකඩ තියෙනවා. ඒ වගේම මඩකලපුව පොළොන්නරුව මාර්ගයේ ගල්ලෑල්ල ප්‍රදේශයේද සෝමාවතිය රජමහා විහාරයට යන ප්‍රවේශන මාර්ගයේද සෝමාවතිය රජමහා විහාරයේ අවට ප්‍රදේශයටත් මෙම ගම් වතුර තත්ත්වය බලපෑමට ඉඩකඩ තිබෙනවා. අපි මේ පිළිබඳ ඊයේ රාත්‍රිය වන විට සියලුම ප්‍රදේශ වාසීන් දැනුවත් කිරීමේ කටයුතු ආරම්භ කරලා තියෙනවා. සහන සැලසීම් සිදු වුණානේ විශේෂයෙන්ම සමහර තැන්වලට ළඟා වෙන්න පවා අපහසු වුණා. දැන් ඒ කටයුතු වලට මේ වර්ෂාව මොන වගේ බාධාවක් වෙලාද තියෙන විශේෂයෙන්? ඔව් එවැනි බාධා වර්ෂාව ඇද හැදිලා නාය ගිහිල්ලා ගස් කඩා වැටිලා මාර්ග අවර හිර වෙලා දැඩිසැඩ පහරක් තත්වයක් තිබුණොත් ඉතින් බෝට්ටු වලට ඒ වගේම ගුවන් යානා වලට ගමන් කිරීමේ අපහසුව ඇති වෙනවා. ඒ නිසා තමයි ජනතාවට නිතරම මේ පිළිබඳ අවධානයෙන් සිටින ලෙස උපදෙස් දෙන්නේ. කෙසේ වෙතත් දිත්වා සුලිකුණාටුවෙන් ලද අත්දැකීම් හේතුවෙන් අත්දැකීම් උපයෝග කරගනිමින් විශේෂයෙන්ම බෝට්ටු නාවික හමුදාව ඊශාන දිග මෝසමෙන් වැසි ලැබෙන ප්‍රදේශවලට සොයා ගැනීම සහ බේරා ගැනීම කණ්ඩායම් යොදවීමට විශේෂ සැලසුමක් සකස් කර තිබෙනවා. අපිට දත්ත කියන්න පුළුවන් අවසාන වශයෙන් දැන් මේ දිත්වා සුලිකුණාටුවෙන් හේතුවෙන් ඉතිවිච්ච අපදා තත්ත්වය නිසා මියගිය සංඛ්‍යාවේ තත්ත්වය වෙනස් වෙලා තියෙද? කියන අතුරුදන්වන්ගේ සිරුරු සොයා ගැනීම මොන හරි සිදු වෙලා තියෙද? සුලිකුණාටු තත්ත්වය නිසා මියයෑම් වාර්තා වෙලා තියෙන්නේ තාම 643යි. අතුරුදහන් වීම 183ක් වාර්තා වෙලා තියෙනවා. දැනට ලිඛිතව නිල වශයෙන් වාර්තා වෙලි ඇති ප්‍රමාණය තමයි මේ මා සඳහන් කරේ. නමුත් තවමත් අතුරුදහන් වූවන් සොයා බැලීම සිදු වෙමින් පවතිනවා. අතුරුදහන් වූවන් හමු වීමත් සමග මලසිරුරු හෝ හමු වීමත් සමග මරණ සංඛ්‍යාවේ ඉහළ යාමක් සුළු වශයෙන් වෙනස් වීමක් සිදු විය හැකියි.